හයි යාළුවෝ ඉතින් මොකද වෙන්නේ ඉතින් හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා ගේම්ස් YouTube channel එකට. ඔන්න අද මම අලුත්ම විදිහට intro එක වෙනස් කරලා ඉතින් පටන් ගත්ත අලුත් YouTube channel එක. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ ලෝකෙ ඉන්න සුපිරිම mobile players ලා පස් දෙනා. ඉතින් අපේ පළවෙනි mobile player වෙන්නේ White FF. මූ ගහනවා ගැහිල්ලක් කොල්ලනේ පට්ට ගැහිල්ලක්. මෙයා කියන්නේ මම මෙයාව පස්වෙනි දාන දැම්මේ මොකද මෙයාගේ කියන්නේ මේ ගහන ෂොට් එහෙම නිකන් අර පැනල් කියලා හිතෙන්න පුළුවන් හින්දා මෙයා පස්සෙන් දැම්ම. මොකද මෙයාගේ කන්ටෙන්ට් එකට මේ වීඩියෝ එකට හරියන විදිහට මේ එයා මොකක් හරි දෙයක් යූස් කරලා එහෙම ගහනවා නම් ඒක හින්දා මම එයාව පස්සෙන් දැම්මා. හරිද? ඉතින් හැබැයි මොන වුණත් ගහනවා සුපිරි ගහිල්ලා මෙයා 3 fingers ගහන්නේ මොබයිල්. සුපිරි ප්ලේයර් කෙනෙක්. ඔයාලටත් පුළුවන් මෙයාගේ channel එකට ගිහිල්ලා White FF කියලා ගහුවෙන් පස්සේ එනවා. ඉතින් සුපිරිම ප්ලේයින් තියෙන සුපිරි කොල්ලෙක් තමයි යාළුවනේ. ඉතින් ආයෙත් කියනවා මම කියන්න බැරුණා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහලා subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. මම ඉස්සරහට ලෝකෙ ඉන්න හොඳම mobile players ලා පස් දෙනා නැත්නම් ලංකාවේ ඉන්න හොඳම players ලාගේ හොඳම YouTubers ලාගේ වීඩියෝ එකක් ගේනවා. ඒක බලන්න ඕන නම් දැන්ම channel එක subscribe කරලා තියාගන්න. අපි යමු ඊළඟ player ට M18. මෙයාව දන්නේ නැත්නම් උඹලා free fire ගහලා වැඩක් නැහැ. ඕගොල්ලෝ පරණ players ලා කෙනෙක් නම් පරණ ප්ලේයර් කෙනෙක් නම් නොදන්නව විදිහකුත් වෙන්නත් බෑ. මොකද දන්නේ නැත්නම් උඹලා ගේම් එක ගහලත් වැඩක් නැහැ. ඉන්දියාවේ සුපිරිම ප්ලේයර් කෙනෙක්. මෙයාව M18 කිව්වට දන්නේ නැහැ. දම් ක්‍රිමිනල් ප්ලේයර් කිව්වොත් නම් ඉස්සර දන්නවා. දම් ක්‍රිමිනල් දැක්කත් බය හිතෙන්නේ මූ හින්දා. මූ දම් ක්‍රිමිනල් දාගෙන ගානවා ඉස්සර අම්මට සිරි වෙයි. මතක ඇති නික් අයියත් මෙයාගේ රිවිව් එකක් දාලා තිබ්බ මෙයා ගැන. මතක ඇති. ඉතින් M18 කියන්නේ ඉන්දියාවේ සුපිරිම ප්ලේයර් කෙනෙක්. දැන් ඉන්නවා 10 මිලියන් ඔන්න වෙනවා හිතන්නේ. ඉතින් සුපිරිම ප්ලේයර් කෙනෙක්. ඔයාලට M18 කියලා ගැහුවොත් ශනික මේ මුලින්ම එන්නේ channel එකේ උඩින්ම එන්නේ YouTube එකේ මෙයාගේ channel එක. ඉතින් සුපිරිම IQ දෙන සුපිරිම ප්ලේයර් කෙනෙක්. මෙයාට BR නම් BR CS නම් CS any match එකක් වුණා හැවට ඒක තේරෙන්නේ නැහැ. හරි බං එල. ඉතින් මේ චූම්පාන් කාර්යකුත් යනවා වෙන කරුමයක් මම මේ වීඩියෝ එක කරන වෙලේ. ඉතින් සුපිරිම ප්ලේයින් දෙන සුපිරිම කොල්ලෙක් තමයි M18 කියන්නේ. ආ ඉස්සර පට්ට ප්ලේයර් කෙනෙක්. පට්ට පරණයි. පරණම ප්ලේයර් කෙනෙක් කිව්වනම් හරි ගේම් එකේ. මෙයාත් සුපිරිම වැඩිත් තමයි. ඉතින් ඕගොල්ලෝ මේනවාදී IQ එකෙන් ගහනවා කොල්ලනේ ගැහිල්ලක්. සුපිරි විදියට. ඉතින් ආයෙත් පරක් වෙනවා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහලා subscribe කරලා bell icon all තියාගන්න. ඉතින් මෙයා BR rank විතර නෙමෙයි. මෙයා tournament එකෙමත් සුපිරි වුණ ගානවා. ඊනවාදී ඕගොල්ලන් tournament ගහන ගහිල්ල මේ එනමියන්ට හිතාගන්න මොකෙද්ද කියලා ඇත්තටම. පේනවනේ ගහනවා අය ඔයගොල්ලන්ටත් මම නම් කියන්නේ මෙයාව follow කරලා subscribe කරලා තියාගන්න පාඩුවක් වෙන්නේ. මෙයා දැන් නම් PC ත් ගහනවා. ඉතින් අපි ඊළඟ player තමයි Xerox FF. මෙයාත් ඉන්දියාවේ player කෙනෙක්. මම මේ වීඩියෝ එක කරේ මම මේ voice එක දාන්න වෙනමනේ ඒකයි මේ ප්‍රශ්නේ හොඳේ. Xerox FF කියන්නේ පේනවාදී sorry 3 fingers player කෙනෙක්. ඉතින් පේනවාදී සුපිරියට මූවමන්ට් එක දාලා සුපිරියට ගහන ප්ලේයර් කෙනෙක්. මෙයාගේ මේ හෑන්ඩ් කැම් එක දාලා ගහන වීඩියෝ එකක් මට සෙට් වුණා. ඒකත් දාලා මම මේ එඩිට් එක ගහලා හදන්නේ. ඉතින් පේනවාදී සුපිරියටම ගහනවා. පේනවා ගම්මත් තමයි. අම්මෝ එකක් දෙයක් එහෙම අර එයා TikTok නෙමෙයි මොකක් හරි ඒකක් වීඩියෝ එහෙම අද YouTube එකේ දානවා. දැන් නම් 2 මිලියන් 1 මිලියන් මම හිතන්නේ ඔන්න වෙන්න. මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා කිට් එහෙම මාරු කර ගහලා කස්ටම් තියෙන ක්‍රාෆ්ට්ලයින් මැප් එක. අපි කැමති කිට් එකක් දාගෙන ගහන්න. අන්න ඒ කිට් වල මෙයාගේ කිට් එක තිබ්බ නේද? මම ඔයගොල්ලන්ට කිව්ව නේද මේ Xerox FF කියලා. දන්නවනේ Xerox FF සුපිරියක් තමයි. මෙයාගෙන් තමයි ওই කිට් එක ප්‍රසිද්ධ වුනේ. අන්න පේනවා දැන් සුපිරියටම ගහනවා. ආයේ one tap නම් ආයේ easy තමයි යාට. පේනවනේ. අය අම්මෝ ඒ ෂොට් එක මං ඔයාලට මෙයාවත් follow කරලා subscribe කරලා තියාගන්න පාඩුවක් වෙන්නේ නැහැ කියලා මං හිතනවා. මං මෙයාවත් highly recommend කරනවා mobile player කෙනෙක් වශයෙන්. මමත් mobile play කරන්නේ. ඒ නිසා මම මෙයාගේ playing style එකට පට්ට ආසයි. ඉතින් පට්ටම් play දෙන සුපිරිම mobile වැඩෙක් කිව්වනම් හරියි. ඉතින් අපි යමු ඊළඟ player 4 flag gamer. මෙයාගේ channel එකත් ඔයගොල්ලන්ට YouTube එකේ උඩින් search කරපු ගමන් උඩින්ම වැටෙන මෙයාගේ channel එක. මෙයා VBatch player කෙනෙක්. මේ කලින් වීඩියෝ එකක් යාළුවනේ. මේ කලින් ගහපු එක මම මේ රෙකෝඩ් එක කරද්දි මට මැසේජ් එකක් ගණන් ගන්න බෑ. පේනවා ඇති ආයේ මිල් වලට බැස්ස මිනියුසින් විතරක් ගහනවා සුපිරි ගහිල්ලක්. පේනවාද? ආයේ ගැම්මට ගහලා
ගැම්මට ලූටක් ගහලා ෂේප් එකේ ගාන සුපිරිම මොබයිල් ලැඩ්ඩෙක්. එයාත් සුපිරිම IQ තියෙන සුපිරිම මොබයිල් ප්ලේයර් කෙනෙක්. ඉතින් පේනවා ඇති. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙයාගේ කස්ටම් HUD එක එහෙම. අපේ ස්කෝප් එකේ තියෙන්නේ මගේ නම් ওই ජම්ප් බටන් එක තියෙන තැන ඔයාලට පේනවා ඇති යාගේ. අන්න එතන තමයි මගේ ස්කෝප් එකේ තියෙන්නේ. මෙයා ඉන්න තැනම තමයි ජම්ප් බටන් ස්කෝප් එකේ තියන් ඉන්නේ. ගැම්මක් තමයි ඉතින් මේ පේනවා ඇති සුපිරියටම ගහනවා. ඔයගොල්ලොන්ට මෙයාව සබ්ස්ක්‍රයිබ් කරලා ෆලෝ කරලා තියාගන්න කිසි පාඩුවක් වෙන්නේ නැහැ යාළුවනේ. මම නම් මෙයාව highly recommend කරනවා. සුපිරියක් තමයි මෙයාත් ගහනවා. මෙයා එහෙම ලොකු ස්කින් උත් පාවිච්චි කරන පේනවනේ රේඩ් ඔෆ් මේ VBH කාරෙක් ළඟ UMP Max නැත්තම් වැඩකුත් නැහැනේ. පේනවනේ. එයා පේනවා ඩබල් රේඩ් ඔෆ් ස්කින් එක තමයි සුපිරිම. පේනවනේ එයා ෂොට් එකේම C කියන එක පත්ත ෂොට්. ඉතින් අපි ඊළඟ ප්ලේයර් තමයි XCFF මම මේ නම මට හරියට කියන්න බෑ. මෙයාව දන්නේ නැත්නම් ඔයාලා වැඩක් නැහැ. මෙයාත් පරණ ප්ලේයර් කෙනෙක්. මෙයා තමයි M82B එහෙම නැත්නම් ස්නයිපර් වලින් සුපිරියටම වන් ටැප් ගහපු එකම මොබයිල් ප්ලේයර්. මෙයාගේ එඩිට් නම් පට්ට තියෙනවා. ඒත් ඔයගොල්ලන්ට එඩිට් එක නම් සුපිරියක්ම තමයි. මම නම් පට්ටාස මෙයාගේ එඩිට් වලට. මේ පේනවනේ අර එන අමුතු එඩිට් එකක් ඒක නම් සුපිරියක් තමයි. මෙයාගේ නම් දැන් channel එක සර්ච් කරලා වැඩක් නැහැ. මෙයා මේ ළඟදී නම් වීඩියෝ එකක්වත් දාලා නැහැ. මේකත් මේ පරණ වීඩියෝ එකක්. පේනවා ජම්මත් තමයි. එඩිට් එක නම් සුපිරියක්ම තමයි බොයිස්. ඉතින් ආයෙත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් බගිලා subscribe කරලා තියාගන්න. ඉතින් පට්ටම වැඩක් තමයි මෙයා. පේනවාද ඔය ස්නයිපර් නම් නිකන් මොකද ගහනවා. අපේ B2ගේ ඉන්සෙන්ස් වල ඒගොල්ලොන්ට නෙමෙයි. ඉතින් මම ඒක අතල ගියේ. ඉතින් එයා තමයි අපේ ලිස්ට් එකේ අන්තිම මොබයිල් සුපිරිම මොබයිල් ප්ලේයර්. ඉතින් ආයෙත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහලා subscribe කරලා තියාගන්න. එනං කොල්ලෝ අපි ගියා.